Hello everyone. Good morning. ඉතින් මං අද උදේම වීඩියෝ කරන්න හිතුවා. මොකද මම බලාගෙන හිටපු දෙයක් මට ආවා. ඉතින් මං හිතුවේ නෑ මේක එයි කියලා. හැබැයි finally මට ඒ දෙකේ හම්බුණා. ඉතින් මොකක්ද කියලා මම පෙන්නන්නම්. ඊට කලින් කියන්න ඕනේ ඇත්තටම මං කතරගම බ්ලොග් එකට පස්සේ දාන වීඩියෝ එක මං හිතන්නේ මේක වෙයි. මොකද මං ඊට කලින් වීඩියෝ එකක් බ්ලොග් එකක් කරා. මගේ ෂූට් එකක් කරා. ඉතින් මං හිතනවා ඒකට කලින් මං මේක දායි කියලා. මං දෙන්න නෑවා ගණන් ගන්න පා කොන්න පිස්සෙක් වගේ මගේ. ඉතින් මම දැන් ගොඩක් අය මං දකිනවා ගොඩක් අය තෙමු එකකින් orders දානවානේ. ඉතින් මාත් තෙමු එකෙන් orders දැම්මා. ඉතින් මගේ first තෙමු order එක. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක unpacking කරනවා කියලා. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේ order එක මං එයි කියලා හිතුවේවත් නැහැ. මොකද අර මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් එනවා. මම දැක්කා social media වල තෙමු orders නැහැ. තෙමු මේ ආවේ නැහැ කියන දිනේට මේවා කඩලා packages. ඉතින් එහෙම ලොකු ප්‍රශ්නයක් එනවා කියලා. ඉතින් මගේ package එකක් තිබ්බේ ඒ date එකම තමයි. ඉතින් මං හිතුවා අයියෝ මේක එන්නේ නැති වෙයි මගේ එකත් කියලා මං හිත හදාගෙන හිටියේ. first order එකම මං හිත හදාගත්ත මේක එන්නේ නැති වෙයි කියලා. ඒත් මගේ date එක පහුවෙලා තිබ්බේ. එන්න තියෙන ඒත් ඊයේ කියන්නේ අද මම මේ වීඩියෝ එක කරන්නේ 27 ඊයේ රෑ මට කෝල් එකක් ආවා වගේ පැකේජ් එකක් තියෙනවා කියලා. ඉතින් බැලින්නම් ඒ ඕඩර් එක මේ තෙමු ඕඩර් එක. ඉතින් මට ඒක ආවා. ඉතින් මම ගොඩක් හැපි. මොකද මම ඒකේ දැම්මේ ගොඩක් ආස කරන දේවල් ටිකක්. ෆස්ට් එකනේ. ඉතින් අර පොඩි දෙයක් තමයි දැම්මේ. ලොකු ඕඩර් එකක් නෙමෙයි පොඩි ඕඩර් එකක්. ඒත් ඉතින් අර ආසයිනේ ආසාවෙන් බලන් හිටිය දෙයක් හින්දා මට ගොඩක් හැපි. කියන්න ඕනේ කියන්නේ මම මුලින්ම මේ දැම්මේ මේ කැඩිලා ඒවා ඉරිලත් එක්කලා මේ දැම්මේ බඩු දාපු එකම ඕඩර් එක දෙකකට ආවේ. කුරියර් සර්විස් දෙකකින් ආවේ. එකක් ආවා මට ඒක මුලින්ම ආවා. ඉතින් මේ ඒක ආවේ Skynet වලින්. ඒක නම් මම කඩලා බැලුවා. ඉතින් මුලින්ම ආවේ හින්දා ඊට පස්සේ අනිත් පැකේජ් එක තමයි මේ අර අනිත් කුරියර් එකෙන් එනවා කියලා තිබ්බේ. ඒක තමයි පරක්කුනේ. ඉතින් අපි එහෙනම් කියවනවත් වැඩි නේ. ඉතින් වැඩි කරලා නැතුව අපි බලමු මං මොනවාද මගේ first තෙමු order එකට දැම්මේ කියලා. මේක මුලින්ම පෙන්නන්න. මේක මං කැඩුවා ඇත්තටම අර මුලින්ම ආව එකකින් හින්දා මං මේක නිකන් දාලා බැලුව එකක්. ස්ටෑන්ඩ් එකක් අර vlog කරද්දී එහෙම නැත්නම් අපිට කොහේ හරි යද්දී වීඩියෝස් කරන්න එහෙම ලේසියිනේ. ඉතින් මම එහෙම එකක් දාලා බැලුවා මුලින්ම හින්දා පොඩි ගානක් තමයි උනේ. ඉතින් මම මේක මුලින්ම දාලා බැලුවා. මේ මොකද මේක හොඳයි ඇත්තටම. මම හිතුවට වඩා හොඳට තියෙනවා. ගොඩක් දිගාරින්නත් පුළුවන්. මේක තව දිගාරින්න පුළුවන්. ගොඩක් දිගට තියෙනවා. මේක කනෙක්ට් කරගන්න පුළුවන් අපේ ෆෝන් එකට. මේ කැලේ ඊට පස්සේ අපිට ෆොටෝස් වීඩියෝස් මොනවා හරි ගන්නවා නම් ඒක ගත්ත හැකි. අපිට කොහෙට හරි කොහෙට හරි අරන් යන්නත් ලේසි. ඉතින් මේ බෑග් එකේ දාන් උනත් ඒ හින්දා තමයි මම ඕනේ කරේ. මේක මේ දිගරලා හිටන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි. මං හිතන් හිටියට වඩා මේක ලොකු ගාණක් උනේත් නැහැ. අර මේ මම පොඩි දේවල් ටිකක් තමයි දාලා බැලුවේ මුලින්ම. ආවේ නැත්නම් අර මට අර වගේ වැඩක් වුණොත් මෙහෙම තියෙන ඉඳ ලේසි අතට. ඔයාලටත් ගන්න පුළුවන්.
මම හිතන්නේ මට මේක උනේ 18 අඩුවෙන් 18 අඩුයි මේක. ඉතින් ඒක ඇත්තටම හොඳයි. මට මේකට දෙන්න පුළුවන් 10න් 9ක් වගේ දෙන්න පුළුවන්. හයි. ඒක තමයි ආවේ. ඒක ආවේ අර මුලින්ම හින්දා. ඉතින් මම කැඩුවා. ඊට පස්සේ මෙන්න මේක තමයි මගේ ආස්ම දෙයක් තියෙනවා. මං අර දැන් ඉන්න බෑනේ ආසාවට මේක කඩලා බැලුවා ඔක්කොම බඩ ටික තියනවාද කියලා. ඉතින් දාපු ටික. ඉතින් ඒත් මම තාම කඩලා හරියට බැලුවේ නැහැ. ඉතින් අපි මම ඒක ඔයාලත් එකක බලන්න තමයි තියාගත්තේ. ඉතින් අපි පළවෙනි අයිටම් එක බලමු. අපෝ ඒක කියන්න ඕනේ මෙහෙම මේ බොක්ස් එක මෙන්න මේ විදිහටම තමයි තිබ්බේ. පේනවද? ඒක මන් දන්නේ ඒක කඩලාද එහෙම නැත්නම් ඒ අර එද්දී මොනවා හරි වෙච්ච ඒවාද කියලා. මේ බොක්ස් එක නම් හොඳටම ඩැමේජ් වෙලා තිබ්බේ. මම දැම්මේ මං ගොඩක් ආසාවෙන් දාපු වඩ එකක් තමයි මේක. ඇත්තටම මං හිතුවට වඩා ගොඩාක් හොඳටම තියෙනවා. ඉතින් සා හොඳට බර මම හිතුවේ නැත්තර මේක මේ මට අර කේක ඩිස්කවුන්ට් වැටෙන්නේ ඩිස්කවුන්ට් එකකට තමයි හම්බුනේ. ඉතින් මම ඉක්මනටම දැම්මා. ඒකයි තව අල්මේනියම් එකක්. ඉතින් ඒකක් ගොඩක් හොඳයි. ලස්සනම තියෙනවා බොටල් එක. ඒ වගේම මේකක් තියෙනවා. මේක අර ස්ට්‍රෝ එක අර ජරාව එහෙම අයින් කරන්න මේ තියෙන එකක්. ඉතින් මේක ගොඩාක් වාසි. මම මේක ගැන තමයි බලන් හිටියේ. ඉතින් මේකත් මට හම්බුනේ ඩිස්කවුන්ට් එකකට හිතුවට වඩා ගොඩක් ගණන් අඩුවෙන් තමයි හම්බුනේ. ඉතින් මට දැන් ගාණ මතක නැහැ. ඉතින් දැන් ගොඩක් දවස්නේ. ඉතින් මේ මොකද්ද? දැන් අර දිනෙත් පහුවෙච්ච හින්දා මට තෙමු එකෙන් ඩොලර් එකකුත් හම්බුණා. ඉතින් මම ඒ හින්දා මේක මේ ගන්න ගාණ මතක නෑ. මට පුළුවන් නම් මං බලලා මෙතනින් දාන්නම් උඩින්. මේක නම් මං 10න් 10ම දෙනවා. මට 10න් 1000ක් උනත් දෙන්න පුළුවන්. ඇත්තටම හොඳටම තියෙනවා. මම ගොඩක් සතුටින්. ඊට පස්සේ ඔයාලා තින්නත් මේ පස්සේ තියෙනවා බෑග් එකක්. මම බෑග් එකක් දැම්මම බලන්න ඒක. බෑග් එක. මේ තියෙන බෑග් එක මෙහෙම තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඒක ඇත්තට මේක මම හිතුවට වඩා හොඳට තියෙනවා. හැබැයි ලොකු ක්වොලිටි එකකුත් මට පේන්නේ නැහැ. හැබැයි ඉතින් අර ගානට ෂේප් මේකත් ලොකු ගානක් උනේ. මම කියන්නේ මම අර මම ෆස්ට් ඕඩර් එකේ හින්දා මම ගොඩක් ගණන් අඩු දේවල් තමයි දැම්මේ. මට ෂුවර් නැති හින්දා. ඒ වුණාට අර ඒ ගානත් එක්ක බලද්දි මේ ගත්ත ගානත් එක්ක බලද්දි හොඳයි ෂේප්. ඉතින් ඒක ලස්සනයි. ලස්සන මම ආසයි මේ වගේ බෑග් එක. මේකේ බ්ලැක් එකකුත් මට තියෙනවා. මේකෙම. ඒක ෂිප් එක කැඩිලා තිබ්බේ. දැන් මේක මට අරන් ගියා. හරි. ඊට පස්සේ මෙන්න මේක. අර මේ බොටල් එකටම එනවනේ මෙන්න මේ ස්ට්‍රෝ එකට දාන්න පුළුවන් එකක් තමයි මේක. ලිඩ් එකක් වගේ එකක්. මොකද මේ අපිට දැන් ෂූටින් අරන් යන්නේ අපිට කොහෙට හරි අරන් යන්නේ තම් ඉස බීජ යනවනේ. ඒ හින්දා මම මේකත් ගත්තා. ඒ ගමම්ම හරිම කියුට්. අපි බලමු කොහොමද තියෙන්නේ කියලා ඒක දැන්. ෂෝයි මෙහෙම තමයි තියෙන්නේ ඒක. මෙහෙම තියෙන්නේ. ඒත් හරිම කියුට්. මට මේකට දුන්න හැකි 10න් 10ක්. ඉතින් ඊට පස්සේ තියෙනවා මගේ අන්තිම එක
මේක ඉතින් රින් සෙට් එකක් තමයි දැම්මේ. මේකත් මට උනේ ගොඩක් පොඩි ගාණක්. බලමු. මෙහෙම තමයි තියෙන්නේ. අයියෝ. වැටුණා එකක් ඒක පස්සේ ගමු. හොඳයි ඒකත්. හැබැයි අර ඉතින් ෂේප් ලොකු ගෝල්ඩ් එකකුත් නැහැ. ඒ උනාට හොඳයි කියලා හිතෙනවා. සහ මට හිතුවට වඩා ලොකු ඒවත් තියෙනවා. අර මේ ඇඟිලි පහටම දාන්නේ මේත් අර වැටෙනවා. ඒ වුණාට ඒ ගානට මේකත් ගොඩාක් මේ පොඩි ගානක් උනේ. මම හිතන්නේ 300 ගානක් වගේ. ඉතින් අර ෆස්ට් ඕඩර් එකේ හින්දා මම ගොඩක් පොඩි ඒවානේ දැම්මේ. ඉතින් එහෙම තමයි මගේ තෙමු එකේ ඕඩර්ස් ටික මම ගත් ඒවා තියෙන්නේ. අතරම අයිටම් 5ක් වගේ තිබ්බේ. මම මේ සෙට් එකෙන් ආසම හොඳම මට මෙන්න මේක. ඔයාලත් බය නැතුව ගන්න. අතරම ඒක හරිම quality. ඊට අමතරව තව කියන්න තියෙන්නේ ඔයාලත් බය වෙන්න එපා. මොකද මම හිතුවේ සිපික්ස් එකේ ඒවා ඕඩර්ස් එන්නේ නැති වෙයි කියලා. ඒත් දිනේ පහුවෙලා හරි ආවා. ඒ හින්දා ඔයගොල්ලොත් බය වෙන්න නැතුව ඉන්න. ඔයාලගේ ඕඩර්ස් ඉක්මනට එයි. ආවේ නැති කෙනෙක් කවුරු හරි මගේ මේ වීඩියෝ එක බලනවා නම්. ඉතින් ඒ හින්දාමයි මම මේ වීඩියෝ එක කරේ. මොකද මම මේ ඕඩර් එකට පස්සේ තව ඕඩර් එකක් දැම්මා. ඒක මට නෙමෙයි. ඒක ඕඩර් එකේ ගාන්ට මේ ඕඩර් එකටත් කලින් ආවා. ඉතින් ඒක මගේ අක්ක කෙනෙක්ට දැම්මේ. එතකොට ඔව් එහෙනම් තමයි. ඉතින් මම ආයි දානවා. මගේ ඕඩර් එක මට මේ හරිම හැපි මං. ඒ හින්දා මං ආයි ඕඩර් එකක් දානවා. ඉතින් මං ඒ ඕඩර් එකත් ඔයාලට පෙන්නන්නම් කොහොමද මං දැම්මේ මොනවද කියලා. සහ මට මේ තෙමු එකෙන් බඩු ඕඩර් කරන්න පිස්සු ඇති කෙරුවේ අපේ පිලා අයියා. රමිදු. ඉතින් එයා තමයි මේ බෑග් කවර්ස් උයි අරවයි මේවා පෙන්නලා මට මේ ආස හිතෙව්වේ. ඉතින් ඉතින් මම මේ වගේ තව වීඩියෝ එකකින් සහ බ්ලොග් එකකින් එන්නම් හම්බෙන්නම්. ඒ හින්දා අදට ගිහින් එන්නම්. ඔයාලත් තෙමු එකෙන් බඩු ඕඩර් කරාද? ඔයාලගේ බඩු ආවේ නැද්ද? සහ ඔයාලා සහ ඒකේ තව හොද මොනවා හරි ගත අයිටම් එකක් තියෙනවා නම් මටත් කියන්න මමත් ගන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. බයි.